ඒකට සිත යාගෙන මේ ඉන්නෝනේ කියන්නේ ඒ වෙලාවට තමයි සිත යන්නේ නැත්තේ නෑනියෝ. ඒ කියන්නේ මෙහෙමයි. ඒක හිතල කරන්න වීඩියෝ කරන තැනදී තමාට එකම කියන්නේ පහසු නිදහස් තැනක ඉස්සරහට වෙන්න පුළුවන් සාභාවික පරිසරයක් ගොඩාක්ම හොඳයි. ගලාගෙන යන ජලාශයක්, අසුබීජිත ගහක්, නිදහස් පරිසරයක්, ඒ තන විස්සක් ඒ වගේ ස්වභාවික පරිසරයක ඉඳගෙන මේ විපාක ස්වභාවය කියන්නේ ඇසීම දැනීම තේරීම සිටින කියන්නේ අර දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ඔය ස්වභාවය පෙන්නලා දීලා තියෙනවානේ. ඒ ස්වභාවය තුල ඉන්න උත්සාහ කරන්න. ඒකට තමයි අර ඉස්සෙල්ලම පටන් ගන්න ඕනේ පෙනී. දිට්ඨ කියන අවස්ථාව හරියටම ફોકસ කරගත්තොත් එතන ඉඳලා අර ටික අපිට එකින් එක ආයෙ එකතු කරගන්න පුළුවන්. කියන්නේ පේන පරාසය. පේන පරාසය කියනකොට තමා මෙන්න සෘජුව ඉඳගෙන හැම වෙලාවකම දැන් මේ වගේ දෙයක වීර්යයක් කරන වෙලාවක පුළුවන් තරම් සෘජුව පොන්ද සෘජුව තියාගන්න උත්සාහ කරන්න. මොකද ඒ විපාක ස්වභාවය තුළ අපි වීර්ය කරනකොට දැන් වෙලාවකට විපාක ස්වභාවය අබ්බා යනවා කියන්නේ එතෙන්දී අපේ මේ කයේ තියෙන ශක්ති විපර්යාසය සිද්ධ වෙනවා. අපේ කුණ්ඩලිනී ශක්තිය වලදීම සිද්ධ වෙනවා ශක්තිය එක්ක අපි ගලදිනවා සිද්ධ වෙනවා. ඒකට ඒ නිසා ඒක අර ශක්තිය අනිමේ ගිහිල්ලා හිරවනම ඒව හරියට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුලන්තරන් අපි විපාක ස්වභාවය තුළ අර ඉස්සරහට උත්සාහ කරනවා නම් ඒ වෙලාවට ඇත්තටම විපාකය කියන්නේ කය සුදුව තියාගෙන ඉන්නකොට ඒ තැනට අපිට යන්නත් ඉක්මනට ඒ තැනටපත් වෙන්නත් පුළුවන්. ඒ කයේ පුරා ෆ්ලෝ වෙන එනර්ජි එකට අපි අර ඒ අවශ්‍ය විදියට කය පවත්වාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි ඒක අර කිසිම හිරවීමක් බ්ලොක් වීමක් නැතුව එළියට නිදහස් වෙන්නේ. ගලාගෙන යන්නේ. මේ ගලාගෙන යනවා උඩින් කය තුලට ගලාගෙන. ඒක පහසු වෙනවා. ඒ නිසා අපි කය සෘජ කියන්නේ මේ අපේ මේ කොම්පියුටර් පෙළිය ඒක ඒ ටික හරියටම කෙලින් වෙලා තිබුණා නම් ඇති. ඒක අපිට මෙහෙම කියන්නේ කොට්ටයක් මොන හරි තියලා හරි මොන හරි ඒකට සමාන්තරව ඉන්න පුළුවන් පුටුවක් හරි එහෙම තිබුණා නම් හොඳයි ඇත්තටම. එහෙම වුණොත් ඇත්තටම මේක අපි දන්නේ නැහැ. එහෙම ඉන්න වෙලාවට මොන විදියට අපි අවසානයේ මෙතන ශක්තියින් අතර ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නේ. විශේෂ ශක්තිය කියන එක හරිම ප්‍රබල ශක්තියක්. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න යනකොට මේ ලොකු විපර්යාස කය සිද්ධ වෙනවා. එතකොට මේ කයේ තියෙනවනේ මේ නාඩි 72000ක් තියෙනවා. ඊට පස්සේ ඒ උපනාඩි වගේ මෙන්න මේ නාඩි හරහා තමයි මේ ශක්තිය ගලා යන්නේ. එතකොට මේවා අපි දැන් මෙහෙම වකුටු වෙලාම ඉන්නකොට ඒවයි හිරවීමක්. ඒ කියන්නේ යන පාත් එක්ක මේ තද වෙලා හිර වෙලා තියෙන ඒ එන එනර්ජි එක එළියට යන්න හෝ මිදෙන්න බැරි වෙනවා. දැන් ඒ විපාක ස්වභාවය තුළ අපි ඉන්නකොට අපේම ශක්තිය යම්කිසි මේ උස් තත්වයකට අපි පත් කර ගන්නවා ඒ වෙලාවේ. ඒ පත් වෙනකොට අපේ තියෙනවා මේ කයේ මේ චක්‍ර 6ක් තියෙනවා. මේ චක්‍ර 6 මූලාධාර චක්‍රය, ස්වාති චක්‍රය, මණිපූරක චක්‍රය, අනාහත චක්‍රය, තෝර් චක්‍රය එකයි, ආඥා චක්‍රයයි, ඊට පස්සේ සහස්‍ර. ඒතර මෙන්න මේ චක්‍ර ටික හරියට අර විශ්වය අපි මේ දැන් පෘථුවිය ගත්තත් පෘථුවියේ වටා මැග්නටික් එකක් ක්‍රියාත්මක වෙනවනේ. හරි කේන්ද්‍රය සමකය වටානේ. අන්න ඒ වගේ මේ කයේ ඒ සෙන්ටර් කරගෙන මේ ශක්තිය ක්‍රියාත්මක කරන ශක්තිය ජනිත වෙන්නේ හැමතිස්සෙම මේ කය සෙන්ටර් කරගෙන. එතකොට මේ කයේ අපිට තියෙන මේ විශ්යත් එක්ක සම්බන්ධ වෙන විශ්යත් එක්ක සමපාත වෙන්න මේ රූපය තුල සැකසීලා තියෙන චක්‍ර ටික අපේ අක්‍රිය වෙලා තියෙන්නේ.
ඉතින් ඒක 100% ක්‍රියාත්මක වුණ කෙනා තමයි විශ්වත් එක්ක සම්බන්ධ වුණා කියලා සිද්ධ වෙන්නේ. සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණා. ඉතින් අපිට ඕක සම්පූර්ණ මේ කෙනෙක්ට ඕක භාගයක් හරි විවෘත කරගන්න පුළුවන් නම් ඒ ශක්තිය එයා සාමාන්‍ය ලෞකික ජීවිතේ ගොඩාක් දියුණු පුජ්‍යලේ. හරි ස්ථීර ස්වභාවයක ඉන්න කෙනෙක්. එතකොට අර විදියට දැන් ඒකේ අපේ දැන් සම්මතයේ එක ආගම්වල දර්ශනවල ඔක එක ආකාරයෙන් ওই චක්‍රාවදි කරගන්න උත්සාහ කරනවා ලෞකිකව. ඒකට එක ওই ක්‍රිස්ටල් පාවිච්චි කරනවා එක ශබ්ද ප්‍රැක්ටිස් කරනවා ඒක සවුන්ඩ් හීලින් එක ක්‍රම වලින් ඒක උපද ගන්න උත්සාහ කරනවා. නමුත් ඒකේ හොඳම දේ තමයි මෙඩිටේෂන් කියන එක. භාවනාව තමයි හොඳම ඒක උපද්දව ගන්න. ඉතින් භාවනාවෙත් ඒක ලෞකික ක්‍රම තියෙනවා. ලෞකික ක්‍රම වලින් මේ භාවනාවේ තුල ඉඳගෙන අර ඕම් ශබ්දයෙන් තුලින් හෝ ඒ චක්‍රවලට හිත තියලා ඒ චක්‍ර පණ ගන්නවලා ඒ වගේ අවදි කරන්නත් ක්‍රම තියෙනවා. නමුත් මේක අර ලෝකෝත්තර මාර්ගය යන කෙනාට අර කිසිවක් අවශ්‍ය නැහැ. අර ක්‍රමයට චක්‍ර අවදි වුණාට පස්සේ යාට කොහොමරි උත්සාහයෙන් චක්‍ර අවදි කරගන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල යාගේ ලෞකික පැත්තට යමු වෙන්නේ. ලෞකික දියුණුවට. ලෞකික පැත්තෙන් එයා කියන්නේ හරිම දක්ෂ දියුණු පුච්චලයක් ඕනම දෙයක් හිතලා නිර්මාණය කරන්න හැකියාව තියෙන ඒ වගේ ගොඩක් දක්ෂ කෙනෙක් වෙනවා. එතකොට අර ලෞකිකව ලෝකෝත්තරව මේ දර්ශනය තුල යන කෙනා ලෝකෝත්තරව මේ ලෝකයේ ආපස්සට අවබෝධ කරගෙන යදි කරගෙන ඒක ඔටෝමැටිකලි මේ සිස්ටම් එකේ ආපස්සට යෑමක් සිද්ධ කරගන්නේ. මොකද මේ සිස්ටම් එක අපි අර මමත්වයේ තුල ඇවිල්ලා ලොකු බර ස්වභාවයකට ඝන ස්වභාවයකට මේක සකසගෙන තියෙනවා. ඒ තුල මමත්වයේ තුල අර සියලු ශක්තියින් අඩපණ වෙලා තියෙනවා. ඉතින් ඒ සත්‍ය ස්වභාවය මේකේ පරම සත්‍ය ස්වභාවය ආපස්සට එයා දැනගෙන යනවා මනසින් නෙමෙයි එයා තුලින් එයාගේ දැනීම තුලින් තමා මේ වගේ ස්වභාවයක් කියන එක දැනීම තුලින් ආපස්සට යනකොට එතකොට මේ තමා කියන්නේ යම්කිසි මේ ශක්ති තුල නිර්මාණයක් නෙමෙයි. එතකොට තමාගේ ඒ ශක්තියේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ශක්ති තලයේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඔටෝමැටිකලි මුළු සංඛ්‍යාතයම වෙනස් වෙමින් යනවා. මේ නිර්මාණය තමා කියලා මේ සැකසුණු නිර්මාණයේ සම්පූර්ණ සංඛ්‍යාතය වෙනස් වෙන ස්වභාවයකට ඒක ඔටෝමැටිකලි ගමන් කරනවා. ගමන් කළා අවසානයේදී විපාක ස්වභාවය කියන තැනට එයාපත් වෙනවා. ඒ කියන්නේ විපාක ස්වභාවය කියන තැන එයා දැනීම තුල එයා ඒපත් වෙලා ඉන්නවා කියන්නේ එයා සෑහෙන සුද්ධ ස්වභාවයකට මේ ශක්තිය අරගෙන ඇවිල්ලා. එතකොට අවසානයේදී අර එහෙම වෙනකොට මේ සංඛ්‍යාතය වැඩි වෙන්න මේ කය තුල අර චක්‍ර ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේකේ පහළම තියෙන චක්‍රයක නිකන් අර නිකන් ඔරලෝසුවක වයින් හිර වෙලා තියෙනවා වගේ අන්න එහෙම අක්‍රිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේවා ভাইබ්‍රේට් වෙන්න ගන්නවා. ඒ ভাইබ්‍රේට් වෙන ගන්නකොට ඒක තමාට දැනෙන්න ගන්නවා. තමාගේ කයෙන් දැනෙන්න ගන්නවා. තමා සමහර දෙලාට මේ ධර්මය මානසිකාර කරනකොට ඒ විපාක ස්වභාවය තුල ඉන්නකොට තමාට දැනෙනවා නිකන් තමා ශක්තියක් බවට පත්ලා නිකන් තමාගේ කියන්නේ සියුම් ආකාරයේ ভাইබ්‍රේෂන් එකක් තමාට දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ තමාගේ චක්‍රවල අවදිවීමක් එතන සිද්ධ වෙන්නේ. ඒ විදිහට මේ මූලාධාර චක්‍රය එතන ভাইබ්‍රේට් වෙලා ඊට පස්සේ එතන ඒ පූර්ණ ස්වභාවයටපත් වෙනකොට මේ ඒක ඕපන් වෙනවා. චක්‍රය ඕපන් වෙනවා. ඕපන් වෙලා එතන මේ මූලාධාර චක්‍රය අපි දැන් මේ විශ්වයේ තියෙන ශක්තියින් වලට තියෙනවානේ මේ වර්ණය. ඒ වර්ණයන් වලින් දැන් මූලාධාර චක්‍රය කියන්නේ රතු වර්ණය. එතකොට මේ රතු වර්ණය මෙතනින් ශක්තියක්.
රතු වර්ණයේ සහිත ශක්ති ධාරාව මෙතනින් ගලාගෙන එනවා. එතන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපිට දැනෙනවා ඒ හරි සම්පූර්ණ රත් වීමක් උණුසුමක් දැනෙනවා. ඊට පස්සේ එතනින් ගලාගෙන දැන් ඒ ස්වභාවය අපි භාවනාවේදී හෝ ඒ විපාක ස්වභාවය කියන්නේ සිතිවිලි වලින් තොර ඒ දැනෙන ස්වභාවය අපි දිගටම අල්ලන් හිටියොත් ඒ චක්‍රය අවදි වෙච්ච වෙලාවට කෙනෙක්ට සමාහයට එතනින් නතර වෙන්න පුළුවන්. මොකද මෙයාගේ වීර්යය එතනින් අතහැරියොත් ඒක යම්කිසි ප්‍රමාණයකට ඕපන් වුණා එතනින් ඉවරයි. එහෙම නැත්තම් කෙනෙක් ඒක දිගටම එතන වීර්යකින් පවත්වාගෙන ගියොත් එතන ඒ ශක්තිය ඒ දෙපැත්තට තියෙන්නේ ඒ යටම කොඳු යට පෙළේ යටම කොඳු යට තියෙන තැන ඒ ජොයින්ට් එකේ එතන තමයි මේ මූලාධාර චක්‍රය කියන තැන ශක්තිය ක්‍රියාත්මක වෙලා එතනින් දෙපැත්තට යනවා මෙහෙම ස්නායු දෙකක් ඉඩා පිංගලා කියලා. ඒ නාඩි දෙක. අන්න ඒ මෙතන දැන් මේ වයිබ්‍රේටර් එතනින් ජනනය වෙන ශක්තිය මෙන්න මෙහෙම ඒ ස්නායු දෙක දිගේ යනවා. යනකොට ඊළඟට නාභියත් ඒ පහලත් අතර ඊළඟ පුරුකෙදී ඊළඟ තැනදී එතන තියෙනවා ඊළඟ චක්‍රය. එතන වර්ණය තැඹිලි පාටයි. ඊට පස්සේ එතෙන්ට ඇවිල්ලා අර ඒ වර්ණය එතන අවදි කරනවා. අවදි වෙලා එතන තැඹිලි පාට වර්ණය එතන හට ගන්නවා. ඊට පස්සේ ඒ වර්ණ ඒ ශක්තියත් එක්ක ඊට පස්සේ ඊට උඩින් නාභිය ළඟට මේක ගලන් එනවා. මේ කොඳු යට පෙළ දෙපැත්තේ මේ ධාරාව ගලන් එන්නේ. එතන එන්නේ නාභිය ළඟ එන්නේ කහ පාට. එතන ඒ මණිපූර ධාර චක්‍රය කියලා. එතන කහ පාට වර්ණයක් එතන විහිදෙන්නේ. මේ ඕරා එකක් එන්නේ. එතකොට දැනෙනවා තමාගේ බොඩි එක වටා ඒ ආලෝකය වටේ විහිදෙනවා. ඕරා එකක් යන්නේ. තමාගේ ඕරා එක ඒ කලර් එක බවට පත් වෙනවා. ඒක ඕපන් වෙනකොට. එතකොට එතන කහ පාට වර්ණය ඇවිල්ලා ඊට පස්සේ එතනින් ආය උඩට එනවා මේ හાર્ට් එක ළඟ. හાર્ට් එක හරියට මැද පපුවේ මැද. එතෙන්ට එනකොට එතන තියෙන්නේ අනහත චක්‍රය. ඒක කොළ පාටයි එතන වර්ණය. එතන කොළ පාටින් ඒ ඕරා එක විහිදෙන්න ගන්නවා. ඊට පස්සේ ආයි එතනිනුත් උඩට එනකොට බෙල්ලේ මැද හරියට තෝට් චක්‍ර ඒක නිල් පාටයි. ඒ නිල් පාට ඕරා එක විහිදෙන්න ගන්නවා. ඊට පස්සේ එතන ඇක්ටිවේට් වෙලා ඒ චක්‍ර එක ඊට පස්සේ එතනින් උඩට ඇවිල්ලා සුසුම්නාවේ කෙළවර දක්වා ඇවිල්ලා මේ ෆයිනියල් ග්ලෑන්ඩ් එකට ඇවිල්ලා අර දන්නවනේ බ්‍රේන් එකේ මැද තියෙන හයිපොතැලමස් මැද තියෙන පොඩි නිකන් මේ කජු ඇටයක් වගේ පොඩි තියෙනවා නිකන් ක්‍රිස්ටල් එකක් වගේ නිකන් පොඩි කෑල්ලක්. ඒකට තමයි ෆයිනියල් ග්ලෑන්ඩ් එක කියන්නේ. එතෙන්ට ඇවිල්ලා ඒක හරහා මෙහෙම ඇක්ටිවේට් කරනවා. ඒක නිකන් පලිඟුවක් වගේ එකක් එතන තියෙන්නේ. එතන ඒ හරහා ශක්තිය ඇවිල්ලා ඒක විහිදෙන්න ගන්නවා. අපේ මේ ඇහි බඹ දෙක මැද තියෙන තැන එතන කියන්නේ ආඥා චක්‍රය කියලා. ඒකට අපි දෙවෙනි ඇස කියලා කියනවා. එතනින් විහිදෙන්න ගන්නවා. එතනින් එන්නේ පර්පල් කලර් එකක් හරියට අර දම් පාට නිකන් රෝස පාටට හුරු දම් පාට තියෙන්නේ. අන්න ඒ කලර් එක ඒ වගේ ආලෝකය එතන විහිදෙන්න ගන්නවා. ඊට පස්සේ එතෙන්ට විහිදුනාට පස්සේ එතන ඕපන් වුණාට පස්සේ එතන තව දිගටම ඒ විදියටම අල්ලගෙන හිටියොත් සම්පූර්ණ මේ සහස්‍ර හරියට හිස් මුදුනේ ඒ සහස්‍ර කියන තැන මෙතන ඕපන් වෙන්න ගන්නවා. අර අපි පොඩි ළමයින්ට පොඩි කාලේ කියන්නේ උකුණු වල කියලා මෙතන තෙල් දාන්නේ අන්න එතන. එතන ඕපන් වෙන්න ගන්නවා. එතනින් ඊට පස්සේ මේ අර ගලාගෙන ආපු සියලුම ශක්ති ධාරාව එතනින් එළියට විහිදෙනවා. එළියට විහිදෙනවා කියන්නේ මෙතන બ્લોක් වෙලා තිබුණ මේ තාක් වෙනකන් විශ්වයේ තියෙන ශක්තිය ගන්න බැරි විදියට. ඒ બ્લોක් එක තමයි කැඩෙන්නේ. ඊට පස්සේ ඒක ගැලවුණාට පස්සේ ඒක ඕපන් වුණාට පස්සේ අර මේ තමාගේ කය නිකන් අර ශක්ති ජනනය කරන මැෂින් එකක් වගේ. මේම ශක්ති ධාරාව උඩට දෙනවා.
ශක්ති ධාරාව දිදී මෙහෙම විහිදෙනවා. විහිදි තමාර නිකන් නෙළුමක් පිපෙන ආකාරයට පිපෙනවා මේ ශක්තිය සියල්ල චක්‍රාවදි වෙමින් එතනින් පිපෙනවා. ඊට පස්සේ එතන ඕපන් වුණාට පස්සේ අපිට සම්පූර්ණ විශ්වයේ තියෙන සුද්ධ ශක්තිය ඕන වෙලාවක හිත සීරෝ කරගත්තම අර ශක්තිය අපිට කයට ඇදලා ගන්න පුළුවන්. ඉතින් ඒක අර විදියට ලෞකික මාර්ගයෙන් කරනවා යෝගිවරු භාවනා කරන අය. ඊට අමතරව අර ලෝකෝත්තර මාර්ගයේ වඩන කෙනාට ඔටෝමැටිකලි ඒක පිළිගන්න ක්‍රියාත්මක වෙමින් විශ්වයට නිරාවරණය වෙනවා. ඒක තමයි දැන් විශ්ව ශක්තිය. එතකොට අර එහෙම පවත්වපු කෙනාට විශ්ව ශක්තිය කියන එක එයා ඒ තැනට ඒ ශුන්‍යතාවය කියන ඒ නිශ්චල බවට පත් වෙන තැනදීම අර ශක්තිය යාට ඇදලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එයාගේ කය පුරා කියන්නේ මේ කය ග්‍රාහකයක් කරගන්නවා විශ්වයේ තියෙන ශක්තිය ඇදලා ගන්න. එතකොට ඒ ඇදලා ගන්න ශක්තිය තව කෙනෙකුට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කියන නිරන්තරයෙන්ම ඒ කය තුල ඒ ශක්තිය පවතිනවා. ඒක තමයි ඒ විශ්ව ශක්තිය සම්බන්ධ වීම. එතකොට මේ දැන් ඔයා අහුව ප්‍රශ්නේ එතකොට දැන් එහෙම දැන් කෙනෙක්ට පුළුවන් දැන් ඒ විදියට ඒ කියන්නේ විපාකය තුල ඉඳීම තමයි අපි මේ සිත නිශ්චලව පවත්වා ගන්නවා කියන්නේ. කියන්නේ සිහිය පවත්වනවා කියන්නේම ඇත්තටම අපි විපාක ස්වභාවයට ඉන්න උත්සාහ කිරීම. පෙනෙන දැනෙන ඇසෙන ස්වභාවයේ සහ සිතන නෙවෙයි සිතන ස්වභාවයේ පත්වීම තමයි සිහිය පවත්වනවා කියන්නේ. එතකොට මෙයා සිතනවත් පේනවා. එතකොට මේ රූපය ක්‍රියාත්මක වෙනවත් පේනවා. ඒ කියන්නේ හරියට සිහිය පවත්වනවා කියන්නේ හරියට මෙහෙම වගේ දැන් මම මෙතන මෙහෙම ඉඳගෙන මෙතන තියෙන මොන හරි තිරයකින් ස්ක්‍රීන් එකකේ මූවි එකක් බලනවා. ඔය මූවි එකේ ඉන්නේ මම ප්‍රධාන චරිතේ. මූවි එකේ ප්‍රධාන චරිතේ මම. එතකොට මම මෙතන ඉඳගෙන මගේ දිහා බලන් ඉන්නවා. මම කරන ඔක්කොම මට පේනවා. මම අඬනවා, දොඩනවා, කෑ ගහනවා, බනිනවා. මම දකින්නවා, හෙනවා, මම ක්‍රියාත්මක වෙන ඒ සියල්ල මම දකිමින් ඉන්නවා. ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි මේ සිහිය පවත්වනවා කියන තැන. ඒ කියන්නේ ඒ සිහිය පවත්වන තැනදී මේ කය, මේ රූපය මම වෙන්නේ නැහැ. මේ රූපයෙන් ඔබට යන්න ඕනේ. මේ රූපයෙන් ඔබට යෑමක් තමයි ඔය සිහිය පවත්වනවා කියන තැන. දැන් මේ රූපය තුල ඉන්නවා කියන්නේ මනසෙන් ඉඳීම. එතකොට සිහිය නෙමෙයි එතන මනස පමණයි. එතකොට අන්න ඒ ස්වභාවයටපත් වෙන්න පුළුවන් නම් හැම මොහොතකම දැන් නෝමල් අපි සාමාන්‍යයෙන් ඔය ඇවිදින කන බොනකොට ඔය අපි සතර ඉරියව්වෙන් ඉන්න වෙලාවට සිහිය පවත්වනවා කියන්නේ ඔන්න ඔය ස්වභාවය. ඉතින් කෙනෙක්ට ඒ අර කන්ටිනියස්ලි ඒ ස්වභාවයේ ඉන්න බෑ අර නිර්වාණ ස්වභාවය අත්දකින්නකම්. ඒ ස්වභාවයටපත් වෙච්ච කෙනාට නිරන්තරයෙන් අර ඒ ස්වභාවය තුල මේක නිකන් ගලාගෙන යන සීනයක් වගේ ඉන්න පුළුවන්. ඒ සීනේම ජවනිකාවක් වෙලා. නමුත් එතනින් මෙහා කෙනෙකුට මේක පුරුදු පුහුණු වෙන්න ඕනනේ නේ. එතකොට යාට තියෙන්නේ අර විදියට අර හැම මොහොතකම සිහිය කියන එක අවදි කරන්න. දුවන හිත ඇදලා ගන්න. දුවන හිත කියන්නේ දැන් සිතිවිල්ලකින් නෙමෙයි සමහර වෙලාවට කරන වැඩය. දැන් දුවන හිත කියලා කියන්නේ දැන් මෙහෙම ඒ ඕලාරිකම තදින් අහුවෙන තැන නේ මේ වැඩේ කරන ගම වෙන තැනක හිත දුවන එක. ඒකමත් නෙමෙයි මම කියන්නේ. ඊටත් මෙහා සියුම් අපිට අල්ල ගන්න පුළුවන්. දැන් මම වැඩක් කර ඉන්නවා.
හැබැයි මම මේ වැඩේ සජීවී කරගෙන. මෙතන මමත් ඉන්න මං කරන වැඩේ. ඒකට මම බිහි වෙලා මම තමයි මේක කරන්නේ. අන්න එතනිනුත් ඔබට යන්න. නිකන් මේ උඩ ඉඳගෙන මෙයා මේ කරන වැඩේ බලන් ඉන්නවා. මෙයා වැඩේ කරනවා. හැබැයි උඩ වෙනම අවකාශයේ ඉඳගෙන අර පේනවා ඒ ජවනිකාව. අන්න ඒක තමයි හරියටම මේක සිය පාත්තන්න පුළුවන් නම් අන්නේ සකාවේ. ඔව් අතරම හිටියොත් ඒ විදිහට නෙවෙයිනේ. මම ඉඳගෙන තමයි ඒ වගේ සිහියන්නේ. උඩින් බැලුවම දෙපැත්තම මෙතන කියන්නේ කොහේ හරි 100 කියන තැන කොතෙන්ට හරි තියලා එයා උඩ ඉන්නවද වටේ ඉන්නවද මොකක්ද කියලා නෑ. කොහේ හරි 100 පවතිනවා. හැබැයි ඒ 100 කියන කෙනාට ඒ 100 කියන ස්වභාවයට දැනෙනවා මේක ක්‍රියාත්මක වෙන විදිහ. ඒ කියන්නේ ඒක ප්‍රඥාව කියන තැන මම පෙන්නන්නේ. ඒක දැනෙනවා. තියෙන්නේ නැහැ. සංකාලේ යන වේ ස්වභාවය. කියන්නේ ඒක තමයි පුරුදු කරන්න ඕනේ. පුළුවන් තරම් ඒ ස්වභාවයෙම ඉන්න බලන්න. පුරුදු කරන්න. හැම තිස්සෙම එතෙන්ට එතකොට ඒක අර ඉක්මන් වෙන එක තමයි මම කිව්වේ 180 තුල ඉන්නෙත් ඔය ස්වභාවයනේ. 180 කියන තැන අපි නිදහස් වෙලාක නිදර්ශනක වාඩි වෙලා අර විදියට සිහිය පවත්වනකොට අපිට ඒ පෙනෙන දේ ඒ කියන්නේ තමා නිකන් වෙනම ඒ සිහිය කියන ස්වභාවය අවකාශගත වෙලා නිකන් මේ පෙනෙන ස්වභාවයම නිකන් එකක් බව වෙනවා. ඒ කියන්නේ වෙනම සියල්ලම එකම රූපයක් විදියට. සියල්ලම එකම රූපයක් වෙලා නිකන් ඒ රූපය තමයි දකින ආකාරයට. දැන් ඔය 180 කියන තැනදී අපිට අවසාන ජවනිකාව දැන් පුළුවන් තරම් 180ත් එක්ක ඉඳලා ඒ 180 හොඳටම තමාට සිහිය පවත්තන තැනට උපරිම දැනුණට පස්සේ තමාගේ ප්‍රඥාවෙන් තමා දැනගන්න ඕන ඒක දැනීමක්. ඒක විස්තර කරන්න බෑ මෙහෙමයි කරන්න ඕනේ කියලා. හැබැයි එතන ධර්ම තමා අවබෝධ කරගත්ත ධර්මතාවයනුත් එක්ක ඒ වෙලාවේ ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙලා ප්‍රඥාවත් එක්ක ගනුදෙනුවක් එතන තියෙනවා. මොකක්ද ඒ ගනුදෙනුව? ඒ පෙනෙන පරාසය. ඒ වෙලාවේ පෙනෙන පරාසය තුල පේනමයි මගේ රූපයක්. මේ ඔක්කොම ඒ මොහොතේ මැවිච්ච ඒ ශක්තිය තුල මැවිච්ච එකම චිත්‍රයක් බව ප්‍රඥාවෙන් ඒ වෙලාවේ දකිනවා. එතකොට මේ ඇහෙන ටිකත් ඔක්කොම ඒ ශක්තිය තුල ක්‍රියාත්මක වෙන ඒ ශක්තියට තුල ක්‍රියාත්මක වෙන තරංග. මේ මැවිලා තියෙන සියලු රූපත් තමාගේ කය ඇතුළුව. සියලු රූපත් ඒ වෙලාවේ මේ සිත කියන තමාගේ විඥානය කියන ශක්තිය තුල ඒ කම්පණය වෙන ශක්ති තරංග. එතකොට ඒ දැනීම කියන ඔක්කොම එකට ගන්නවා. ඔක්කොම එකට අරගෙන ඊට පස්සේ ප්‍රඥාවෙන් එතකොට එහෙමනම් ඒ සියල්ලම ඒ වෙලාවේ තමාගේ විඥාණය නම් ඒ විඥාණය තුල ක්‍රියාත්මක වෙන ශක්ති තරංග නම් කම්පනයක් නම් ඒ වෙලාවේ එහෙනම් ඒ විඥාණය කියන ස්වභාවයනේ මම වෙන්නේ. ඒ විඥාණයෙන් තොර ඒ විඥාණය කියන ස්වභාවයටම ඒ වෙලාවෙම විද්‍යාමාන වෙන තවත් එක රූපයක් විතරයි මේ රූපය. අනිත් රූප වගේම මේ රූපය එකම රූපයක්. එහෙමනම් මට තවදුරටත් මේ රූපය මගේ මම මෙතනින් ඉඳන් බලනවා මේක මගේ කියලා අල්ලගෙන ඉන්න බෑ. දැන් ප්‍රඥාවෙන් මට පේනවා මේ රූපයත් අනිත් රූපත් සියල්ලම එකයි. ඒ කියන්නේ මේ පෙනෙන පරාසයම තමයි එහෙනම් මගේ සිත මම වෙන්නේ. එහෙනම් මට දැනෙන්න ඕන ප්‍රඥාවෙන් මම මේ පැත්තට පනින්න. ඒ ස්වභාවයටපත් වෙන්න. ඒ කියන්නේ මේ කයෙන් මිදෙන්න. මේ කයේ මම ඉන්නවා කියන තැනින් ප්‍රඥාවෙන් ඒ දැකලා
ඒ දැනීමෙන් ඉවත් වෙලා මේ පේන පරාසයම ඒ වෙලාවේ පේන දැනෙන සමස්තයම බවට තමාපත් වෙන්න ඕනේ. ඒක යාරික පිම්ම පැන්න වගේ ස්වභාවයක්. ඒ බවට පත් වෙනකොටම එතන ඒක සම්පූර්ණ සිහිය උපරිමේ යන ඒ කියන්නේ සමාධිගත වීමක් එතන සිද්ධ වෙනවා. ඒ සමාධිය තුල සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට ඒ වෙලාවේ මේ මගේ කය ඇතුළු ඒ සියලු සමස්තයම පෙනෙන ඇසෙන සමස්තයම තමා වෙලා තමා මේ විශ්වයේ සෙන්ටර් වෙනවා. ඒ දැනීම කියන ස්වභාවය. එතකොට එතනින් සියල්ලම විපාක ස්වභාවයන් බව තමාගේ රූපය ඇතුළු ඒ සියල්ලම ඒ මොහොතේ නිර්මාණය වෙන විපාක ස්වභාවයන් බව ඒ මොහොතේ දකිනවා. ඊට පස්සේ එතනින් එයා නිදහස් වෙලා ආයේ මේ සාමාන්‍ය ලෝකෙට එනකොට එතන ඉඳලා එයා කලින් දැක්ක ලෝකෙ නෙමෙයි දකින්නේ. එයා හැමතිස්සෙම මේ කයෙන් එළියේ ඉන්නේ. ඒ සිහිය කියන එක කයෙන් කියන්නේ මේ කය කියන එක මේ ඒ කියන්නේ සිත තුල මැවෙන රූපයක් බව. මේ සිත කියන එක තුල ඒ සිහිය කියන ස්වභාවය තුල මේ රූපය සහ මේ සියලු ලෝකය මැවිලා. ඒ මැවිච්ච කය සහ ලෝකය ඔක්කොම එකට අරන් යනවා. මේ කය සහ මේ මැවෙන සියල්ල. ඒ කියන්නේ හරියට අර රූකඩයක් ඇවිදිනවා වගේ. සිතට මැවුණු රූපය අරගෙන යනවා. ආපෝතේ. ඊට පස්සේ ඒ රූපේ ක්‍රියාත්මක වෙන සියල්ල එයා දකිනවා. ඒ රූපය කන බොනකොට, ඒ රූපය hina වෙනකොට, අඬනකොට, ඒ රූපය ඒකට සිතිවිලි ගලනකොට ඒ සියල්ල දකිනවා. ඒක තමයි පූර්ණ සිහිය කියන්නේ. එතකොට ඒක හරියට අර හීනයක් හීනයක් දකිනවා. ඒ හීනය ඇතුලේ මමත් ඉන්නවා. චරිතයක් වෙලා. හැබැයි ඒක පැත්තකින් ඉඳගෙන බලන් ඉන්නවා. තමා ඊට පස්සේ හීනේ ඇතුලේ තමත් එක චරිතයක් වෙලා ක්‍රියාත්මක වෙවි යනවා. එහෙම නැත්නම් මෙහෙම ගත්තොත් විපාකයට මේ මොහොතේ සැකසෙන ඩ්‍රාමා එකක්. කියන්නේ already හදලා තියෙන ඩ්‍රාමා එකක්. මේ ඩ්‍රාමා එක ඇතුලේ තමත් ඉන්නවා. ඒ ඩ්‍රාමා එක අපිට වෙනස් කරන්න බෑනේ. ඒක හදලා ඉවර වෙච්ච ඩ්‍රාමා එකක් ඔක්කොම සංස්කරණය කළා ඔක්කොම ඉවරයි. ඒක ප්ලේ වෙනවා. ඉතින් ඒකේ ඇතුලේ දැන් ඒක වෙනස් කරන්න බෑ. ඒකේ ඇතුලේ තමා ඉන්නවා. එතකොට එයා මේක අවබෝධ කරගත්ත කෙනා දන්නවා මේක ඩ්‍රාමා එකක්. මේ ඩ්‍රාමා එකේ එක චරිතයක් තමයි මම කියලා. තමා එක චරිතයක් බව දැනගත්ත කෙනාට ඩ්‍රාමා එකේ මොනවා වුණත් එයාට ඒක බලපාන්නේ නැහැ. තමයි ඩ්‍රාමා එකේ කොටසක් නෙමෙයි කියලා. මේක ඇත්තම දෙයක්. මේ ඩ්‍රාමා එක ඇත්තක්. මේක ඇතුළේ ඉන්න මමත් ඇත්තක් කියලා හිතන එක්කෙනාට තමයි ඒ ඩ්‍රාමා එකේ වෙන හැම දෙයක්ම යාට බලපානවා. එතකොට එයා ඒක යඬනවා, hina වෙනවා, වැළපෙනවා ඔක්කොම යාට අයිති. එතකොට ඔය ඩ්‍රාමා එකේ සමහරු යනවනේ ඔය ඩ්‍රාමා එක වෙනස් කරන්න ස්ක්‍රිප්ට් එක. හැබැයි එයාලා දන්නේ නැහැ ඒ ස්ක්‍රිප්ට් එක වෙනස් කරන්න යන එකත් ඒ ඩ්‍රාමා එකේම ලියවෙච්ච කොටසක් බව. දන්නේ නැහැ. දන්නේ නැතුව කියනවා නෑ මේක මම මෙහෙම කරාම ඔය කිව්වට බෑ. ඔය ආරයා මෙහෙම කිව්වට බෑ. මට පුළුවන් මං වීර කරොත් මට මෙහෙම කරගන්න. මං වීර කළා මට ඕන දෙයක් ගන්න පුළුවන්. හැබැයි එයා දන්නේ නෑ එයාගේ ස්ක්‍රිප්ට් එකේ ඒකම ලියවිච්ච එකක්.
ඒකයි දෙක ගැටෙන්නේ නේ. ගැටෙන්නේ දැන් අපි උදාහරණ ගත්තොත් දැන් හිතමු උදාහරණ ડોක්ටර් කෙනෙක් වෙන්න තියෙනවා. ඒක මේ කේන්දරෙත් කියන පොඩි කාලේ හොඳ කේන්දර බලන කෙනෙක් එයා ડોක්ටර් වෙනවා. ඒක විපාකයෙන් වෙන දෙයක්. ඔව්. තව කෙනෙක් කියන්න බුණා නෑ උත්සාහයෙන් වෙන දෙයක්. මේ දෙකම වෙනවා. ගෙදර බුදියන් හිටියට ડોක්ටර් වෙන්නේ නැහැ. නමුත් ඒ උත්සාහවන්තකමත් අර කිම ඒ ස්ක්‍රිප්ට් එකේම ලියලා තියෙනවා. මෙයා මේකේ මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙහෙම පාඩම් කරන්න ඕන, මෙහෙම වෙහෙසෙන්න ඕනේ. ඒක තමයි ඒකේ ඒ ස්ක්‍රිප්ට් එකේ අවසානය. ඒ යන නාටයේ අවසානය ડોක්ටර් වෙනකොට මේ මැද අතර තියෙන පරාසයද දැන් මෙයා මෙතෙන්දි නාට්‍ය පටන් ගන්නකොටම දන්නවා එයා අවසානයේ ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. ඉතින් එතකොට මෙයා මෙතෙන්දි දැනගත්ත නිසා මේ දිගටම මේ ටික බ්ලැන්ක් තිබුණා. එතකොට අර ඩ්‍රාමා එක වෙන්නේ නැහනේ, ගලන්නේ නැහනේ. ඒ මැද මෙතන ඉඳලා ඇතෙන්ට ડોක්ටර් කෙනෙක් එන තැනට ඩ්‍රාමා එක ලියවිලා තියෙනවා. ඒ ලියවිලා තියෙන එක එක්කෙනාට වෙනස් විදියට. එක්කෙනාගේ කෙනාගේ විපාකයට අනුව. කෙනෙක් පාඩම් කරන්න ඕනේ අහගෙන ඉන්න ටික තියාට විභාගේ පාස් වෙන. තව කෙනෙක්ට මේක පුල් වීරියක් ඕනේ අර විභාගෙට. සෑහෙන මානසික පීඩනයකට එක්ක මේක ස්ටඩි කරනවා, හරි වෙහසක් ගන්නවා. ඒ විපාක. කියන්නේ හැම මොහොතකම මේක අපි දැන් මේ මායාවක් කියවන මායාවක් නෙමෙයි. ඊට වැඩිය මේකට හරියට කියන්න සුදුසේ තමයි විපාකයක් ක්‍රියාත්මක වෙනවා කියලා. හැම මොහොතෙම වෙන්නේ මෙතන විපාකයක්. විපාකය දෙන හේතු සැකසෙනවා. හේතු සැකසීම හේතු එකතු වෙනකොට ඵලය හැදෙනවා. ඒක තමයි විපාකය. ඒ හේතුව ඵලයකට. ඔය වගේ ඒ ඵලය හේතුවක් වෙනවා. ඒ වගේ විපාකයක ගලා යෑමක් තමයි තියෙන්නේ. දැන් කවුද ෂේක්ස්පියර්ද කවුද කිව්වේ? ඉතින් ඇත්තටම මේ ඒක තමයි සිද්ධ වෙන්නේ නේ. අර වේදිකාවක. ඔව් වේදිකාවේ ඔක්කොම රඟනවා. අපි ඔක්කොම රඟනවා. ඉතින් කීයෙන් කී දෙනෙක්ද දන්නේ මේකේ මේ මම නළුවෙක් විතරයි කියලා තාවකාලික. දැන් එයාලා ඒක භෞතිකයෙන් අරගෙන ලෞකිකව කිව්වේ මොකද නළුවෙක් විතරයි කිව්වේ. කියන්නේ ඒ අපි ඉපදෙනවා මැරෙනවා ඉපදෙනකොට ඉපදුන දවස් ඉඳලා මැරෙන දවස් වෙනකම් මොනවා හරි දෙයක් කරනවා. ඊට පස්සේ ආයි මැරෙනවා. ආයි ඉපදෙනවා. අර ඒ වගේ තමයි අර ඒ අදහසින් තමයි ඒගොල්ලන් ෂේක්ස්පියර් කිව්වේ අපි හැමෝම වේදිකාවක් උඩ රඟන නළුවෝ චරිත ඉවර කරලා වෙනවා ආයි තව චරිතයකට කන පොනවා. එහෙම කිව්වේ අර ඒගොල්ලන් දැනුම මේක කියන්නේ භෞතිකයෙන් මේ ලෞකිකව දැකලා මිනිස්සෙක් වෙන්නේ මොකද්ද? ඉපදෙනවා. ඊට පස්සේ එයා යම් කිසි මොනවා හරි ක්‍රියාවලියක් කරනවා. ඒ අතරේ ඊට පස්සේ අවසානයේ මැරිලා යනවා. මැරුණට පස්සේ ආයි ඉපදෙනවා. ආයි වේදිකාවකට ගොඩ වෙනවා. ආයි වෙන අලුතින් චරිතයක් රඟපානවා. ආයි මැරිලා යනවා. ඔන්න ඔය ඒ අදහසින් තමයි ෂේක්ස්පියර් එහෙම කතා කරන්නේ. ඒකේ ගැඹුරු පැත්ත අපි මේ විදිහට දකින්න. අර විඥාන තලයක් තුල හැදෙන දැන් ඇස රූපය දෙකම එකම විඥාන තලයක් තුල හැදෙනවා කියලා අපිට කියනෝනේ මෑණියනේ. දැන් එතකොට ඒ විඥාන තලය හැදෙනකොට දැන් අසඤ්ඤ තත්ත්වය කියන්නේ නිර්වාණ තත්ත්වය නේ. අසඤ්ඤ තත්ත්වය කියන්නේ නිර්වාණයට මෙහා තියෙන. මෙහා ඒකයි. ඒකත් ඒ නිර්වාණය ආසන්නය. ආසන්නම සම්පතල වලින් ඉහළම තලය. ඒකයි අර විඥාන තලය තුල අරව හැදෙන්නේ. මොකද නිර්වාණ තලය වුණා නම් එහෙම දෙයක්වත් වෙන්න බෑනේ. නෑ අසන්නේ ඉන්නකොට කය පවතිනවා. සිත විතරයි නැත්තේ. සිත විතරයි. කය කියන රූප ස්වභාවය තියෙනවා. සිත නෑ. සිත නැති නිසා දැනෙන්නේ නෑ. ඔහේ අර නිකන් අර මේ අර හිම ගොඩක මේ ගල් ගැහිච්ච මේ ගලක් වගේ ඒක තියෙනවා. ඊට පස්සේ ඔක අවුරුදු කල්ප කියනවා දහස් ගානක් වල කල්ප 500ට කල්ප දහස් ගානක කාලයක් ඒ ස්වභාවයෙන්ම තියෙනවා. ඊට පස්සේ ඒ ආයුෂ ඉවර වෙනකොටම ආයෙ අර එක සැරේට විඥානය හට ගන්නවා. එහෙමම ඊට පස්සේ දන්නේ නැහැ නිරයට ගිහිල්ලා වැටෙනවද කියලා දන්නේ නැහැ.
ඒ ලෞකික ස්වභාවයෙන් එහෙම ගියොත්. ඒ වෙලාවේ මැමෙන රූපයටමයි පෙනීම කියන්නේ. පෙනෙනවා කියන්නේ. ඇස කියන්නේ. ඔය සියල්ලම පැනෙන්නේ රූපයටමයි. රූපය සමානයි පෙනීම. පෙනීම සමානයි ඇස. දැන් අපි ඇස එහෙම කියලා අපි දාගත්තු වචනනේ. කියන්නේ ඒ මොහොතේ විඥානය හටගන්නකොටම මේ වගේ තලයට අනුව යම්කිසි මැවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකම තමයි පෙනීම. ඒකම තමයි ඇස. ඉතින් එයින් පිට ඇසක් එයින් පිට පෙනීමක් ඒ රූපයෙන් තොර පෙනීමක් නැහැ. රූපයමයි පෙනීම. පෙනීමෙන් තොර රූපයක් නැහැ. එතකොට එහෙමනම් ඒ පෙනීමම නම් රූපය වෙන්නේ. පෙනීමම නම් පෙනීමටනේ අපි චක්කු විඥානය කියන්නේ. එතකොට චක්කු විඥානය කියන්නේ පංචස්කන්ධයක හට ගැනීමනේ. ඒ පංචස්කන්ධය කියන්නේ මම කියන ස්වභාවයනේ බුදුන් වහන්සේ දේශනා කරේ හැමතිස්සෙම මේ මම කියලා මේ දැනෙන්නේ පංචස්කන්ධයක්. එහෙනම් මේ මම කියන ස්වභාවය පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ කියන ස්වභාවය චක්කු විඥාන ස්වභාවය නම් එතකොට විඥාන චක්කු විඥානය කියන්නේ පෙනීමම නම් ඒ පෙනීම කියන්නේ රූපය නම් අන්තිමට මම සමානයි රූපය. අන්තිමට ඒ තුනක් කියලා හදලා තියෙන්නේ මං හිතන්නේ මේ කියලා දෙන්න ඕන කවදනේ. නැත්තම් ඒක පේන්නේ අපිට එකම ස්වરૂපයෙන් ඒකනේ අන්තිමට ඒ කියන්නේ මේක අර ලෝකයේ සමුදේන වෙන විදිය තමයි උන්වහන්සේ අර චක්කුම් පටිච්ච රූපේච උපත්චක්කු විඥාන තින්සං සංගති පස්ස කියලා ඒ විස්තර කරන්නේ පටිච්චසමුපාදයේ සමුදය. සමුදය කියන්නේ ඒ කියන්නේ මම සහ මගේ ලෝකේ හට ගැනීම. ඒ කියන්නේ මේ තියෙන දේ හැදෙන විදිය ඉස්සලා පෙන්නලා දෙනවා. එහෙම නැත්තම් කෙනෙක්ට එක සැරේට කියන්න බෑනේ තියෙන දේ හැදෙන්නේ මෙන්න මෙහෙම අවිද්‍යාව තුලයි කියලා පෙන්නුවේ නැත්තම් එයාට ඒකේ Nirodha දකින්න බෑ. ඉතින් ඒ හැදෙන විදිය පෙන්නනකොට ඒ හැදෙන විදියම බොරුවක් බව දැනගත්ත කෙනා තමයි ඒක Nirodha දැක්කා කියන්නේ. ඒක ඊට පස්සේ ආපස්සට දැකගෙන යනවා. එතකොට බලනකොට අවසානයේ හටගත්ත දෙයක් නැහැ. අවිද්‍යාවක්ම පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. කියන්නේ නොදන්නාකමක් පමණයි. කෙලවරක් පනවන්න තැනක් නැහැ. යම්කිසි හේතු නිසා මොනවා හරි විද්‍යාමාන වීමක් කියලා දකිනවා. එතනින් එහාට ඉතින් ඒ හේතු නැති තැන මුකුත්ම පනවන්න බෑ. මේ මුකුත්ම පනවන්න බැරි තැන දකින්න තැනදී එයා දකිනවා මේක සම්පූර්ණ මේ ලෝකයේ කියන්නේ අසංකත ස්වභාවයක් කියලා. අසංකතයක සිට හටගන්නා මේ කියන්නේ හේතු මත කියන්නේ හටගන්නා යම්කිසි එකතු වීමක්. කියන්නේ අසංකත ස්වභාවය මත කියන්නේ මායා යම්කිසි එක විපාක ස්වභාවයක්. හේතු විතරම ශක්ති මේ මුළු විශ්වම ශක්තියක්. මේ ශක්තියන් අතර සිදුවෙන ක්‍රියාවලියක්. ඒ ශක්තිය අතර සම්බන්ධ වීම තුළ මේ හේතු සම්බන්ධ වෙනවා කියන්නේ ඒ ආකාරයට. එතකොට නොදන්නා කම තුල අවිද්‍යාපත්‍ය සංඛාරා. සංඛාර කියන්නේ යම්කිසි එකතු කිරීමක් අපි සිද්ධ කරනවා. ඒ කියන්නේ රූපයයි වේදනාවයි සංඥාවයි. ඒ කියන තුන තියෙන බවට. ඒ කියන්නේ රූපය කියන්නේ තේ වෙලාවේ පහළ වෙන සිතට දැනෙන ඒ මොහොතේ වැවෙන විපාක ස්වභාවයක් කියන්නේ සිත. වේදනාව කියන්නේ සිත. සංඥාව කියන්නේ සිත. එතකොට ඔය සිත් තුනම එකට එකතු කරලා ගන්නවා. අරගෙන සංස්කරණය එකතුවක් විදියට ගන්නවා. හැබැයි එකතු කරන්න බෑ. එතන හටගත්ත තැනම නිරුද්ධ වෙන සිත. හට ගන්න තැනම නිරුද්ධ වෙන සිත එකතු කරලා ගන්නවා මේ විඥානේ. සංස්කරණය කළා ඊට පස්සේ සංස්කාරපච්චය විඥාන කියලා. විඥානය කියන තැන දැනීම පවත්නවා. මෙන්න මෙහෙම දෙයක් පවතිනවා කියන තැන දැනීම පෙන්නනවා විඥානේ. ඒ කියන්නේ නැති දෙයක් පවතිනවා කියන ස්වභාවය පෙන්වනවා. කියන්නේ එකතු කළ දීමක් සිද්ධ කරනවා. කියන්නේ එතනම හටගෙන එතනම නිරුද්ධ වෙච්ච දේ එකතු කරලා මායාවක් විදියට මෙන්න තියනවා කියලා පෙන්වනවා. එහෙම පෙන්නකොට අරක
නිරුද්ධ වෙලා ඉවරයි. තප්පරයට ලක්ෂ ගාන වාරකින් නිරුද්ධ වෙලා ඉවරයි ඒක. කාලපරාසයකින්. නමුත් විඥානය අරක මතකයක් විදියට එකතු කරලා අරගෙන මෙන්න තියනවා කියලා සකස් කරලා පෙන්නනවා. එතකොට තමයි අපි මේ රූපයක් දකිනවා, ශබ්දයක් අහනවා, දැනෙනවා කියලා කියන්නේ එතකොට. ඉතින් ඒ විදියට මේ නොදන්නා නොදැනුවත් කම තුල මේ සකස් වෙන ක්‍රියාවලියක් බව මේක පෙන්නකොට ඊට පස්සේ එයාට අවබෝධ වෙනවා. ඕක ඒ වෙලාවේ එයා ධර්ම හඬ ඔස්සේ, ඒ ධර්ම දේශනාව ඔස්සේ එයා සිහිය පවත්වනවා. සිහිය පවත්වන කෙනාට සිහිය පැවැත්වීම තුල එයා යෝනිසෝ මනසිකාර වෙනවා. යෝනිසෝ මනසිකාර වෙලා ඒ යෝනිසෝ මනසිකාරය තුලම එයා ඒ මොහොතේම දකින්නේ. ඒ මොහොතේ ඔය ඔක්කොම මේ සතිය සමාධිය ඔක්කොම පිහිටලා යාගේ ඒ වෙලාවේ උපරිම මට්ටමට ඇවිල්ලා එයා දකිනවා මේක මේ කිසිවක් පණවන්න බැරි තැන. සකස් වීමක් නැතිම තැනක සිට කියන්නේ සකස් වීමක් ඇති වූවා කියලා පෙන්වන මායාවක් මායාකාරී ස්වභාවයක් පමණයි කියන තැන එයාට ඒ මොහොත දැනෙන්න ගන්නවා. කියන්නේ ඒක දකින්නේ තමා තුලින්මයි. එතකොට තමා කියන මේ රූපයත් ඒ මොහොතේ සකස් කියන්නේ එහෙම සකස් වීමක් මෙතන නෑ. තමා කියන තැන තමා කියලා දැනෙන්නේ ඇහිම, පෙනීම, දැනීම, සිතීම හතර තුලනේ. එතකොට ඔය හතරම පවතින විදියක් නැති බව එයා දකිනවා. ඒ හතරම පවතින්නේ නැත්තම් එතනින් එහාට පණවන්න බැරිම තැනක් කියන තැන එයා ටච් කරලා එනවා. කියන්නේ අර ඇති නැතිද මුකුත්ම පණවන්න බැරි තැන එයා එක ෂණයකට ටච් කරලා එනවා. ඒ කියන්නේ නිවන ස්පර්ශ කරලා එනවා. ඒකට තමයි සෝතප්පන්න වෙනවා. කියන්නේ මේ වෙලාවේ එයා සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ. සියලු දිට්ඨියෙන් අත මිදෙනවා කියලා. ඔව්. ඒ සක්කාය දිට්ඨිය විපාක ස්වභාවයේ පවා ඉක්මවා ගිහිල්ලා ඉක්මවල එයා දකිනවා ඒ වෙලාවේ.
ප්‍රශ්න තියෙනවා නම් අපි වටා තියෙන බැඳීම් වල ප්‍රබලත්වය වැඩි නම් ඒ සමහර දේවල් වලට අපි දරුවන්ට අපි වටා ඉන්න අයට ඒ දේවල් වලට තියෙන බැඳීම් ස්වභාවය වැඩි නම් අපි සත්‍ය දැක්කත් පිළිගන්න බය වෙනවා. සත්‍ය දකිනවා. ඒ සත්‍ය බාරගන්න පසුබසිනවා. එහෙම ස්වභාවයක් තියෙනවා මේ හිතේ. මේක සත්‍යයි කියලා දකිනවා. මෙතන විපාකයක් පමණයි මේක. මේ අර රංගන ජවනිකාවක් වගේ. ලියවිච්ච නාටකයක් වගේ. එහෙම දැක්කට අර ඊට වඩා බලවත් නැගින අර තියෙන බැඳීම්. එතකොට ඒක මත කරලා ඒක තමයි ඔය මාර ස්වභාවයන් කියන්නේ. ඉතින් අර එහෙමත් සිතකට වෙන්න ඕනේ හැකියාව තියෙන්න. ඒවත් යටප කරගෙන මේ සත්‍ය දැකලා ඒ සියල්ල සමානව පවත්වාගෙන යන්න. මේ සත්‍ය දැක්ක කියලා ඒවා අරගෙන පයින් ගාලා විසි කරනවා නෙමෙයි. සත්‍ය දකිනවා. සත්‍ය දැක්ක කෙනාට සත්‍ය තුල ඉඳගෙන තමා නොදවි අර සී කල්පනාවේ අර නාටකයේ රඟපාගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එයා එතනටපත් වෙන්න කලින් බය වෙනවා. සියල්ල අතහැරෙනවා කියන තැන නෙමෙයි කියන්නේ දැන් අතාරින්නේ මේ කායිකව නෙමෙයි. ඒ අතහැරීම කියන තැන තියෙන්නේ. ඒක වෙන්න ඕනේ මනස තුල වෙන ක්‍රියාවලියක්. මනසින් අතහැරීම. මනසින් අතහරිනවා කියන්නේ මනසින් යාට තියෙන බැඳීම ආදරය පැත්තකට දානවා කියන එක නෙමෙයි. මනසින් අතහැරෙනවා කියන්නේ මෙතන තමා කියලා පුජ්‍යලේ කෙනෙක් නොමැති බව සහ ඒ කියන්නේ තමා කියලා කෙනෙක් මේ තුල පවත්වන්නේ නැතිනම් එහෙම ස්වභාවයක් නැත්තම් ඒ මොහොතේ විද්‍යාමාන වන හටගන්නා හේතුඵල ස්වභාවයක් නෑ. ඒතර අනිත් දේවලුත් ඒ වගේ. එහෙම කියලා එයා සත්‍ය දකිනවා. එතකොට හේතුඵල ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාවලිය විපාක ස්වභාවය. ඒ විපාක ස්වභාවය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නොදැන මෙච්චර කාලයක් මේ සිද්ධ වෙන්න ඒ මොහොතේ මැවෙන විපාක ස්වභාවයට මම කියලා අගයක් දීලා සහ මගේ කියලා
තව දේවල් එකතු කරගෙන. අන්න ඒ තියෙන බැම්ම තමයි ප්‍රඥාවෙන් කැඩෙන්නේ. ඒ කියන්නේ සත්‍ය දකින්නවා කියන්නේ ඒකයි. මනසෙන් අතහැරෙනවා කියන්නේ ඒකයි. මම කියලා පවත්වන්න කෙනෙක්වත් මගේ කියලා වෙනම එහෙම ජීවී ස්වභාවයන් නැති බව. ඒක බුදුන් වහන්සේ පස්සේ අනාත්ම කියන ස්වභාවය. ඒ කියන්නේ මේ සියල්ල දැන් අපි ඔක්කොම මේ මම සහ මගේ සත්වයෝ කියන තැනටනේ අරන් ඉන්නේ. එතකොට මේ මම කියලා පරවන්න පුජ්‍යලයක්වත් මගේ කියලා පනවන පුජ්‍යල ස්වභාවයක්වත් මේ තුල නොමැති බව. ඒක මේ මොහොතේ විපාකයේ තුල විද්‍යාමාන වෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තුල මම දැනෙන ස්වභාවය තුල මමත් එතන තවත් එක චරිතයක්. එක ස්වභාවයක් පමණයි කියලා ඒක දකින්නකොට අර එතන තියෙන 1000න් එයා මිදෙනවා. ඒ 1000 එයාගේ අතහැරෙනවා එතන. ඊට පස්සේ එතන ඉඳලා එයාට මේක කියන්නේ ඒ යන ක්‍රියාවලිය එයාට සිහි කල්පනාවෙන් කරගෙන යන්න පුළුවන්. ඒ කිසිම ක්‍රියාවලකදී එයා දැවෙන්නේ නැහැ. එයා තැවෙන්නේ නැහැ. එයා නිමිලා. හැබැයි තමා දැන් මේ මමනේ නිවිලා තියෙන්නේ. කියන්නේ මම කියන ස්වභාවයක් එතන නැති බව. මම කියන ස්වභාවයක් නැත්තම් මගේ කියලා පනවන්නත් දේවල් නැති බව දැනුණට එයා ප්‍රඥාවෙන් ඒක දකිනවා. නමුත් සම්මතේ දැනෙනවා ඒ වටා තව කියන්නේ ඒ වටා තව යුතුයකම් මට්ටමින් ගැලිලා ඉන්න ස්වභාවයන් පවතින බව. ඉතින් ඒ ස්වභාවයන් මේ සත්‍ය අවබෝධ කරගෙන නැහැ. එයාලට මේ ධර්මතාවයන් දැනෙන්නේ නැහැ. එයාලා සම්පූර්ණ මම මගේ කියන ඒ 1000 මත ඇවිලිගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට එතකොට අන්න ඒ දකින්නකොට එතන එන මහා කරුණාව තුල ඒගොල්ලන්ට අවශ්‍ය යුතුයකම් ඉටු කරමින් පුළුවන් තරම් ඒගොල්ලන්ටත් මේක අවබෝධ කරගෙන දෙන්න තමයි වීර්ය ගන්නෙ. එතකොට මේක අවබෝධ වුණා කියලා මේ ඔක්කොම අත්හැරලා සියල්ලටම පයින් ගහලා යන්න කියන එකක් නෙමෙයි මෙතන ධර්මය තුල බුදුන් වහන්සේ පෙන්නන්නේ. මේ සියල්ල මේ මොහොතේ විපාකයක් කියලා මායාවක් මෙතන සියල්ල පවත්වන්න දෙයක් නැහැ කියලා කණ්ඩ මුන්න එපා මේව ඔක්කොම අතාරින්න විත්කරන්න එහෙම වෙන්න උදකලා වෙන්න මේවා අතාරින්න එහෙම කියලා බුදුන් වහන්සේ දේශනා අවබෝධය කරගෙන සියල්ල අවබෝධය තුල ඒවටත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒවා හොඳට භුක්ති විඳින්න. කියන්නේ මෙතන ඒ භුක්ති විඳිනවා කියන්නේ භුක්ති විඳින කෙනෙක් නෑ. එයා තමා දකිනවා නම් තමා මේ මොහොතේ මේ ක්‍රියාත්මක වෙන කෙනෙක් නොමැති මේ විපාක ස්වභාවයක්. නාටකයක් නෑ. යම් කිසි නාට්‍යමාලාවක් නම් ඒකේ තුල තමාට දෙයක් හම්බ වෙනවා. රසමසූලු සැප පහසුකම් සැප පහසු ජීවිතයක් එතකොට එයා දකිනවා මේ නාටකයේ ඒ වෙලාවේ මට ලැබෙන දේවල්. tie පරිහරණය කරනවා. හැබැයි එතකොටම අර ඒව නැති වෙනවා. සමහරවිට රස්සාව නැති වෙන්න පුළුවන්. ගෙරා දොරල් නඩත්තු කරගන්න බැරි වෙන්න පුළුවන්. දරුවෙක්ට අසනීප වෙන්න පුළුවන්. තමාගේ ළඟම කෙනෙක් නැති වෙන්න පුළුවන්. එතකොට එයා දකිනවා මේ නාටකේ ඒකම තියෙන එක සංසිද්ධියක්. ඒක වුණා. එතකොට මේ නාටකයක් රඟපානකොට ඒ නාටකයේ වෙන දේවල් අනිත් දේවල් ඒ විදියට ක්‍රියාත්මක වෙන්න දෙන වැරෙන්න ඒ නාටකේ ඉන්න කෙනාට පුළුවන් ද නෑ ඔයා දැන් ඕක කරන්න එපා මෙහෙම එකක් කරන්න කියලා එහෙම වෙනස් කරන්නේ නෑනේ නාටකයේ තුල. ඒ ගලා යෑමටම ඉඩ දෙනවනේ. ඉතින් ඒ වෙලාවට ඕන නම් ඉතින් එයාට පුළුවන් අර දැන් නාටකයේ අපි කවුරු හරි මැරෙනකොට අඬනවනේ හයියෙන් කෑ ගහලා බරුවත්. ඒ වගේ එයාට පුළුවන් කට්ටිය සෙනගෙනකොට නේ ගෙදර කවුරු නැති වුණා. ඉතින් කවුරු හරි සෙනගෙනවා. ඉතින් මෙයා දැන් අර මොකක්ද අර ගලක් ගිල්ල වගේ බලාගෙන ඉනවා. දැන් මෙයාට ලෝකයක් නෑ. ඉතින් එහෙම ඉතින් එතකොට අර එන මිනිස්සු මොකද කියන්නේ?
එතකොට මෙයාට පුළුවන් ඉතින් ඒ මිනිස්සුන්ගේ හිත හදන්න මෙයාට හයියෙන් අඩන්නත් පුළුවන්. අර නාටකේ රංගපෑමක් වගේ. හැබැයි ඔක්කොම කරන්නේ දැනගෙන ආවෝදේ. ඉතින් එයා ඒක ප්‍රඥාවෙන් දැනගන්න ප්‍රඥාවෙන් සම්මතය චර්ච කරන් යන්න දැනගන්න ඕනියම්. දරුවන්ට ඒ විදිහටම ආදරේ කරනව දෙන්න. ඒගොල්ලන්ට අවශ්‍යතාවයන් ඒ විදිහටම ලබා දෙන්න දරුවන්ගේ. ඒගොල්ලන් ගැන හොයලා බලන්න. ඒ අතරේ පුළුවන් තරම් එයා බෑ එයාගේ පුළුවන් තරම් එයාගේ වීර්යයන්නේ මේ සත්‍ය දෙන්න තමයි ඒගොල්ලන්ට. ඩිංග හරි මේ සත්‍ය තුලට ඒගොල්ලන් ඇදලා ගන්න. ඒක තමයි ඉති ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ නිසා අර මේක දකින්න යනකොට මේක අවබෝධ කරගන්න යනකොට මේක මොකද්ද කියලා ඇත්තට මේ නිවනක් හොයාගෙන යන ගමන නෙමෙයි. මම කවුද? මට ගොඩනැගිච්ච මේ ලෝකයේ මෙන්න විපර්යාසයන් තුල මම වෙලාවකට මං අඬනවා, වෙලාවකට මං hina වෙනවා, වෙලාවකට මගේ දේවල් ඇති වෙනවා, වෙලාවකට මට දේවල් ලැබෙනවා. මේ හරිය අමුතු ස්වરૂපයක් වෙනස් වෙන ස්වરૂපයක් තුල මේ වෙන ක්‍රියාවලිය මොකද්ද? මේකේ සත්‍ය මොකද්ද? මේ මම සහ මගේ කියලා ගොඩනැගෙන ලෝකය මොකද්ද කියලා ඔන්න ඔය සත්‍යය ගවේෂණය කරන් යන්න ඕන. ඒ සත්‍ය ගවේෂණය කරන තැන කෙලවර තියෙන්නේ නිවීම. නිවීම කියලා එකක් හොයාගෙන නිවන කියලා වෙනම එකක් හොයාගෙන යන්න බෑ. එහෙම එකක් නෑ. හරිද දැක්කොත් නෙවෙයි. ඒක සත්‍ය දකින්නකොට දන්නවා මෙතන කිසිවක්ම මේ ඇලෙන්න ගැටෙන්න. පණවන්න දෙයක් කියන්නේ මේ අල්ලගෙන මම කෑ ගැහුව දේ තුල මුකුත්ම නැති බව. ඒ කියන්නේ මුකුත්ම නැහැ කියන්නේ එහෙම අල්ලගන්න කෙනෙක් නැති. අවසානයේ දකින්නේ ඒක. අල්ලගන්න කෙනෙක්ම නැති බව. කෙනා හිටියොත් මේ කෙනාට සාපේක්ෂව අල්ලගන්න දෙයක් ගොඩ නැගෙන්නේ නේද? මම කවුද කියලා ඇතුළට හොයාගෙන ගියාම මම කියලා කෙනෙක් මෙතන පනවන්න බැරි නා. ඉතින් පනවන්න බැරි කෙනාට කොහොමද මගේ කියලා දේවල් තියෙන්නේ නේ? මම නැත්තම් මගේ කියලා දෙයක් හැදෙන්න බෑනේ. කියන්නේ මම පැන වෙනකොටම තමයි මගේ දේවල් පැනවෙන්නේ. බුදුන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ රුක්ම මූලගතෝවා ආරණ්‍යගතෝවා. ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්න තව තමාට පහසු කාය විවේක චිත්ත විවේක ගන්න විධික්‍රම තමයි එතන පෙන්නලා දෙන්නේ. නැත්තම් මේ හැමෝම මේක අවබෝධ වුණා කියලා කැලෑවකට යන්න ආරණ්‍යගත වෙන්න මේ එහෙම එකක් එහෙම එකක් නෙමෙයි එතන කියන්නේ. මේක අර ගෘහස්තව ඉන්නකොට කාර්ය බහුලත්වය සහ වගකීම් එක්ක මේක අවබෝධ කරගන්න මේක වඩන්න අපහසුයි කියන එක දකිනවා. එතකොට තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේ නිදහස් තැනකට නිදාසන කියන්නේ ඇත්තටම මේකෙදි කාය විවේකයේ චිත්ත විවේකයේ අවශ්‍යයි. එහෙම නැතු ඒක මුලදි මේක එච්චර බලපාන්නේ නැහැ. බෑ අවසාන භාගයේ වෙනකොට ඒක හරි තදින්ම දැනෙනවා. කාය විවේකය අවශ්‍යයි. කාය විවේකයේ තුල තමයි මේක මේ සිතේ විවේකය එතන සම්බර වෙන්නේ. සිත සතිය පිරලා සමාධිගත වෙන්නේ ඒ කාය විවේකයත් එක්ක. ඒක ඉක්මන් කරගන්න අර ඒ වගේ දේවල් උන්වහන්සේ දේශනා කරේ ඒ වගේ සුදුසුයි කියන එක. අවබෝධ කරාට පස්සේ ඉතින් ඒක ඕන තැනක ඕන විදියකට ඉන්න පුළුවන්. ඒතර කෙනෙක් පුජ්‍යලයක් නැත්තම් ඉතින් ඒක ඉතින් එහෙම අර ඒ බවටපත් වෙලා ඉන්න ඕනේ. ඒක අපි එහෙම වචනෙන් කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් අර එතකොට ඒ තමා අවට ඉන්න පරිසරයේ අනිත් අයගේ තියෙන
ඒ අවබෝධය මත තමයි ඉතින් ඒක තමාට එතන පීඩාකාරීද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එහෙම එකකුත් තියෙනවා. ඉතින් ඒ තමා වටා ඉන්න අයටත් මේක යම් යම් තරමට අවබෝධ වීගෙන යනවා නම් එතෙන්දී තමාට ඒ දැනෙන ස්වභාවය තමාගේ ඉතුරු කාලය පවත්වාගෙන යන්න ටිකක් පහසු වෙනවා. එහෙම නැත්තම් අර ඒක එහෙම කිසිවක් ඒව දැනෙන්නේ නැති අයත් එක්ක තමා ජීවත් වෙනවා නම් ඒක ටිකක් අමාරුයි. ඉතින් අර ඒ වගේ වෙලාවට තමයි ඉතින් අර බැරිම නම් වෙනම තීරණයක් අරගන්නේ. මොකද ඒ බැරිම නම් කියන තැන කියන්නේ ඇත්තට මෙතෙන්දී අර ඒක තමාට ඒ අවබෝධය ලැබපු කෙනාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. අවබෝධය ලැබපු කෙනාට ආයෙ වෙන්න දෙයක් ඉදිරියට වෙන්න දෙයක් ලැබෙන්න දෙයක් නැහැ යාට. ඒ කියන්නේ පුඤ්ඤ පාප පහිනස්ස කියන තැනනේ. එතකොට නමුත් ඒ තමා අරබය අවට සිටින පුජ්‍යලයන්ගේ ස්වභාවයන් වෙනස් වෙනානේ. ඒගොල්ලන් තව ඒ තමා අරබය ඇති කරගන්න අවිජ්ජාසහගතවල සිටිවිලි ක්‍රියාකාරකම් වලින් තවත් අගතිගාමී වෙනවා. ඉතින් අන්න එතකොට ඒ තමා තීරණයක් ගන්නවා සියලු දෙනා කෙරේ අනුකම්පාවෙන්. අන්න අය කෙරේ අනුකම්පාවෙන් එතන නික්මෙන එක වඩා හොඳයි කියලා. ඒක ඉතින් කෙනාගේ විපාක ස්වභාවයන් අනුව සැකසෙන්නේ. ඒකත් ඉතින් ලියවෙච්ච නාටකයේම කෙලවරක් කොටසක් තමයි ඒක. ඔව්. ඒක ආවුදුනාට පස්සේ යාට එතනින් අයි මෙන්න තියනවා කියලා ලියලා තියෙනවා නම් ඒ නාටකයේ ඔල්රෙඩි අපිට ඒක වෙනස් කරන්න බෑ. එහෙම නැත්නම් අලැප්පිලින් දුක් ගැහැට මැද මේක ඇදගෙන යනවා කියලා ලියවිලා තියෙනවා නම් ඉතින් එහෙමත් යනවා. හැබැයි කොහොමද ගියත් ඉතින් එයා මේ අනන්ත සංසාරේ විඳපු සියලු දුක් ගිනි වලින් නිවුණා. තව කියන්නේ මැරෙන්න කෙනෙක් නැති බව, නැවත ඉපදීමක් නැති බව, මැරෙන්න කෙනෙක් නැති බව, ඉපදෙන්න කෙනෙක් නැති බව, ඒ අනන්ත දුක් කන්දරාවකින් උඹ සසරෙන්ම ඒ විදුනා කියන තැන, ඒ මිදීම කියන තැන ඉතින් ඒකම ඇතින් එයාට ඉතින් අර ඉතුරු අවුරුදු තව 20ද 30ද කුටි කකා හිටියත් මොන විදියට වේදනාව ඉඳගෙන හිටියත් ඒක වැඩක් නෑ. ඊට වැඩිය මේ අනන්ත සංසාරේ පන පිටින් කපලා තියෙන කොටලා තියෙනවා. පන පිටින් වේදනාවන්නේ. පන ගැහි ඉඳින්දී අපි කොච්චරනම් අපි අපේ කයට වේදනාවල් ලැබිලා තියෙනවද? පන පිටින් ඉන්න මිනිස්සු කපනවා කොටනවා ඉරනවා. දැන් අපි සත් වෙලා ඉන්නකොට බලන්න කැලේ පන පිටින් ඉන්න සතානේ ඇවිල්ලා අල්ලගෙන ඉරන්නේ දත් වලින් කරන්නේනේ. ඉතින් ඔය අනන්තවත් ඔය ඔක්කොම විඳලානේ මේ